හලෝ ඔය ඉඩමක් ගන්න බලන කෙනෙක්ද? එහෙනම් ඔයාලට මේ කරුණු 10 ඉතා වැදගත් වෙයි. අපි එන යම් වීඩියෝ එකට. නම්බර් 1 ඔයාලට පුළුවන් නම් පාසලක් ආසන්නේ, එහෙමත් නැත්නම් හොස්පිටල් එකක් ආසන්නේ, එහෙමත් නැත්නම් නගරයක් සහ ප්‍රධාන මාර්ගවලට ළඟද ඒ වගේ ස්ථාන බලලා ඔයාලට ගන්න පුළුවන් ඉඩමක්. නම්බර් 2 ඔයා ගන්න ඉඩමේ ඔප්පු නිවැරදිද? නීතිමය ගැටලු නැද්ද? සම්බන්ධයෙන් ඔයා අනිවාර්යෙන් හොයලා බලන්න ඕනේ. නම්බර් 3 මිනින්දවරු සැලැස්මකට අනුව මායිම් නිවැරදිව තියනවාද කියලා ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕන. මේ කරුණ අනිවාර්යෙන් බල යුතුයි. නම්බර් 4 ඉඩමට නීත්‍යානුකූල ප්‍රවේශ මාර්ගයක් තිබේද? ඒ කියන්නේ නීත්‍යානුකූල පාරක් තියනවාද කියලා අපි අනිවාර්යෙන් බලන්න ඕන. නම්බර් 5 විදිහට අපිට ජලය, විදුලිය, මූලික පාසුකම් අපිට ලබා ගන්න පුළුවන් කියලා අපි බලන්න ඕන. 6 වෙනි කරුණ විදිහට ගම් වතුර ආදාම තියනවාද බලන්න ඕනේ. වැසි කාලයේදී ජලය යට වෙන ප්‍රදේශයදී කියලා අපි අනිවාර්යයෙන්ම බලිය යුතුයි. 7 වෙනි කරුණ විදිහට අනාගත සංවර්ධන සැලසුම්. ඒ කියන්නේ ප්‍රදේශයේ වටිනාකම ඉහළ යනවාද කියන දේ අපි පොඩ්ඩක් බලන්න ඕනේ මේ ඉඩමක් ගන්නකොට. 8 වෙනි කරුණ විදිහට වෙළඳපොළ මිල සංසන්දනය. ඒ කියන්නේ අසල තියෙන ඉඩම් වල මිල බලන්න ඕනේ සසඳා මේකත් එක්ක අපි කොච්චර මේ ඉඩම වෙනසක් තියනවාද, වැඩි වෙලාද අඩු වෙලාද කියන දේ. 9 වෙනි කරුණ විදිහට ප්‍රාදේශීය සභා අනුමැතිය තියනවාද බලන්න ඕනේ. ඒ කියන්නේ නිවසක් ඉදිකිරීමට ගැටලුවක් නැද්ද යන විදිය අපි පොඩ්ඩක් බලන්න ඕන. right. එහෙනම් last one 10 වෙනි කරුණ තමයි ඔයා ඉඩමක් ගන්න එක ඔයාගේ ජීවිතේ ලොකු ආයෝජනයක්. ඒ නිසා තීරණයක් ගන්න කලින් හොඳින් සොයලා බලන්න මම මේ කිව්ව කරුණු ටික. ඊට පස්සේ හොඳ ලෑන්ඩ් එකකට යන්න පුළුවන් ඔයාට. එහෙනම් හැමෝටම සුබ දවසක්. මම හිතනවා ඔයාට වටිනා කරුණු 10ක් ගැන කතා කරා කියලා. ඔයාලට තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙන්න. හැමෝටම බයි.